අපේ පරීක්ෂණ කීපයක් යනවා එක එක විමර්ශන සම්බන්ධව එක එක පෞද්ගලික කාලේ කතාබහට ලක් වෙච්ච සිද්ධීන් සම්බන්ධව ඒවට ප්‍රධාන චූජිතව වෙච්ච එහෙම නැත්නම් සාක්ෂි දෙන්න තියෙන කීප දෙනෙක් සීදී වසා ගැනීම ලක් වෙලා තියෙනවා. අද වශයෙන් ගත්ත 3 දෙනෙක්. ඉතින් මේක කනගාටුදායක කරුණක්. ඇත්තටම නීතිය අපි නීතිය හැමෝටම උඩින් තියෙන්නේ. අපි රජයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ නීතිය හැමෝටම උඩින් තියෙන නීති ආධිපත්‍ය සුරකින සමාජයක් හදන්න. ඒ සමාජයේ හදාගෙන යන වැඩපිළිවෙල තමයි මේක පරණ වැඩි කවුරු හරි කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට චූදිතයන් දඬුවම් දෙන්න ඒ විමර්ශන කටයුතු සහ ඒ නීති කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ සඳහා සාක්ෂි දෙන කීප දෙනෙක් සියදිවි නසා ගැනීම කනගාටුවට කරුණක්. අපි හිතනවා මේ ට්‍රෙන්ඩ් එක නතර වෙයි කියලා. ඒ පිරිස් සියදිවි නසා ගැනීම සමගම තියෙන කරුණු සොයා ගැනීමට තියෙන අවස්ථාවන් නැතිවෙන තත්ත්වයකටපත් වෙනවා. නෑ මෙහෙමයි සාක්ෂි දුන්නාට පස්සේ සාක්ෂියේ වැලිඩිටියක් තියෙනවනේ. ඒ නිසා යම්කිසි ප්‍රමාණයක් සාක්ෂි නැති කිරීමක් වෙනවා. නැතිවීමක් වෙනවා. හැබැයි ඒක විමර්ශන වලට යම්කිසි පමාවීමක් වෙනවා. හැබැයි අපි හිතන්නේ නැහැ විශ්වාස කරන්නේ නැහැ මේක එකකට ගැට ගැහිච්ච එකක් නෙවෙයි ජාලයක් තියෙනවා. ඒ ජාලේ හැමතැනම අපිට සාක්ෂි හොයා ගැනීම හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම රජයේ වගේ විශේෂ ආකාරයකින් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමේ තත්ත්වයක් මත තමයි CDI එකට ගිහිල්ලා ඇවිල්ලා තමයි සමහර ජීවිතේ නසාගන්නේ. ඔව් රජයේ මදින් කියන්න බෑ. ඇත්තට මේක නීතිය පස්සේ ඉඳලාීමට සාක්ෂි එකතු කරන ආයතන මතින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත තමයි සාක්ෂි ලබා දෙන්නේ. ඉතින් එහෙ ගිල්ලාවට පස්සේ තමයි සීදී නසාගෙන ලක් වෙන්නේ. ඉතින් ප්‍රශ්න වලට කරපු වැරදි වලට සමාජයට මුහුණ දෙන්න බැරුව සීදී නසා ගන්නවද කියන ගැටලුවකුත් සමාජ ඉදිරියේ තියෙනවා. නමුත් අපි හරියටම කාරණයක් කියන්න දන්නේ නැහැ. ඒක පරීක්ෂණ මගින් නිරාවරණය වෙන තේ. ඒක පිළිබඳව විශේෂ පරීක්ෂණ හැම එකටම පරීක්ෂණ යනවා. නමුත් ඉතින් කාලයක් ගත වෙනවා. මේවා ඉතින් කරගන්න කවුරුත් සාක්ෂි ඉතුරු කරලා කරගන්නේ නැහැනේ. කිසිම කෙනෙක් තමන් මොකක් හරි එකකින් අයින් වෙනවා නම් වැරද්දක් කරනවා නම් සාක්ෂි ඉතුරු කරලා කරන්නේ නැහැ. අනික මේ රජයේ බලයටපත් වෙන්න කලින් තිබ්බ රජයන් කීපයක්ම තිබ්බා. ඔයවට වග කිය යුතු රජයන් කීපයක්ම තිබ්බා. ඒතර ඒගොල්ලෝ ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේත් නැහැ. ඉතුරු වෙච්ච ඒවාගෙන් තමයි අපි අල්ලගෙන යන්න තියෙන්නේ. ඉතින් නිසා බැලෑරුම් කාර්යයක්. හැබැයි ඔයගොල්ලෝ දකිනවා නීති ඉදිරියේ කීප දෙනෙකුටම දඬුවම් ලැබිලා තියෙනවා. අවුරුදු 20 15 16 ස්ථිර දඬුවම් විඳිනවා දේශපාලඥ පරණ දේශපාලඥ රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඒ විදිහටම අත්අඩංගුවටපත් වෙලා තියෙනවා විශාල ප්‍රමාණයක්. ඉතින් මේක දේශපාලඥ විතරක් නෙවෙයි රාජ්‍යාන්තරයේ සියල්ල ගැට ගැහිච්ච දූෂිත රටක් තිබ්බේ. ඒ රට තමයි දැන් මේ ක්‍රමයෙන් අපි හරි මගට ගණන් ඉන්නේ ජනතාවත් එක්ක එකතු වෙලා. මේ වෙනකොට දුර්ගේ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් පවතිනවා. නුවරට කවදා විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද දුම්රිය? මේ අවුරුද්ද ඇතුළත ගේන්න පුළුවන්. ඒ කියන්නේ පෙරදිනිය පාලම ඉදි කරනවද? ඔව් පෙරදිනි පාලම ඉදි කරමින් පවතිනවා. ඊට සමගාමීව ඔයගොල්ලෝ ගත්තොත් එහෙම මේ ලබන මාසයේ ඇතුළත අපි පටන් ගන්නවා මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ උඩ පාරේ ඉඳලා කියන්නේ හයි ස්කූල් එක පැත්තේ තියෙන පාරේ ඉඳලා බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඊළඟට පල්ලෙහා විලියම් ගෝපල්ල මාවත ඊළඟට මහනුවර රෝහල දක්වා යාවෙන ස්කයි වෝක් එකක්. ඉහළින් ගමන් කරන්න පුළුවන් ලොකු පාලමක් වගේ එකක්. ඒක ස්කයි වෝක් එකක් ඉදි වෙනවා. ඒකේ කටයුතු අපි පටන් ගන්නවා නුදුරේදීම. ඒතර ඒක හදලා ඉවරලා එලිවේට් කරන ලොකු මැෂින් ප්‍රමාණයක් ඕන. ඒතර ඒක දුම්රිය ස්ථානයේ හරහා තමයි ඉදි වෙන්නේ. ඒතර ඒ දුම්රිය ස්ථානයේ තුල ගාල් කිරීමට සිද්ධ වෙනවා. තැන් තැන් වල අපිට කණු හිටවන්න වෙනවා తాවකාලිකව. ඉතින් ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙමුත් යම්කිසි කැපකිරීමක් කරනවා. යම්කිසි සමහර විට දුම්රිය ගමනකට බාධාවක් ඉස්ස වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා පෙබරවාරි මාසෙ වෙනකොට මේ සියල්ල අපිට අවසන් කරගන්න පුළුවන්. නමුත් ඊට කලින් මේ අවුරුද්ද ඇතුළත නුවරට දුම්රිය ගෙනීමේ හැකියාව තියෙනවා. නුවරට කලින් පෙරදිනට ගෙනීමේ හැකියාව තියෙනවා. අධිකරණයට ඇගිලි ගහන්න ආණ්ඩුව උත්සාහ කරන බවට විපක්ෂයේ චෝදනා නංගනවා. එනම් විනිශ්චයකාරතුමන්ලාගේ දීර්ඝ කාලයේ දීර්ඝ කරන්න හදනවා. අත්තම එහෙම ඒකටද දීර්ඝ කරන්න උත්සාහ කරනවා. දැන් අපි විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීර්ඝ කාලේ දීර්ඝ කරා. අවුරුදු 63ක් කරන්නේ. එතකොට ඒතර වෛද්‍ය ක්ෂේත්‍රයට ඇඟිලි ගහන්නද කරේ? නෑ. මිනිසුන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තියෙනවා. ඒතර සම්පූර්ණ යාන්ත්‍රණය තමයි දීර්ඝ කිරීමක් වෙන විනිශ්චයකාරවරුන්. ඒතර කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. ඉතින් මේ සාධක බලලා තමයි කරන්නේ. පිට රටවල ගත්තොත් එimhe ගොඩක් රටවල අවුරුදු 60 නෙවෙයි 60ට වඩා කාලයක් දීර්ඝ කරගෙන යනවා. අනික හිගයක් තියෙනවා අපේ. එතකොට මේක රිටයර් වෙලා යන්න ගියාම එතන ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයි දීර්ඝ කිරීමට ලක් වෙන්නේ. නමුත් ඒක දැන් අධිකරණ අමාත්‍යාංශය තුල තියෙන කාර්යභාරයක්. ඒකේ තීරණ අනුව ඉදිරියේදී අපි වැඩ කටයුතු කරනවා. අධිකරණ අනුමාන විශ්වාස මංගල යෝජනා ගැනීමට කටයුතු කරනවා කියලා විපක්ෂය සඳහන් කරනවා. ඒගොල්ලෝ ගොඩාක් යෝජනා ගෙනවන විශ්වාස භංග. ඉතින් විශ්වාසය භංග වෙලා තියෙන්නේ ආණ්ඩුව කෙරේ නෙවෙයි. අධිකරණ ඇමතිතුමා කෙරේවත් වෙන අමාත්‍ය කෙනෙක්වත් නෙවෙයි. ජනතාව තුළ තමයි විශ්වාසය භංග වෙලා තියෙන විපක්ෂය. නිසා ඒ යෝජනා ගෙනන එක ඉතින් කාලේ මරන්න කරන කාරණයක්.
අපි දැක්කා විපක්ෂයේ മന്ത്രിවරු කණ්ඩායම් මේ දෙමළ කතා කරන മന്ത്രിවරු එකතු වෙලා වෙනම සන්දානයක් හදාගෙන යනවා. එතකොට නාමල් රාජපක්ෂ මහත්තයා කට්ටිය වෙනම සන්දානයක් හදන්න උත්සාහ කරනවා. සමගි ජන බලවේගයේ වෙනම ගමනක් කරනවා. මේ බලමුරු කාර්යකර ගැනීම ඔබතුමාලාට ගැටලුවක් නෙමෙයිද ගලවන්නේ? නෑ කිසිම ගැටලුවක් නෑ. ඉතින් විපක්ෂයක් ආණ්ඩුවක් ගන්න ඕන එකට ඉන්න බෑ. ඒ විපක්ෂයත් වෙන වෙනම කැඩි කැඩි යනකොට ඉතින් ඒක කිසිම අභියෝගයක් වෙන්නේ නෑ. අනික පැහැදිලිවම තේරෙනවා මෙතන ජනතාව ඉරක් ඇඳලා වෙන් කරලා තියෙනවා. ජනතාවාදී people centric ආණ්ඩුවක් කියන්නේ ජනතාවට හිතවාදී අදූෂිත කාර්යක්ෂම ආණ්ඩුවක් සහ කරන පාලන තන්ත්‍රයේ තෙරණ දූෂිත පාලන තන්ත්‍රය කවුද කියන ඉරක් ඇඳලා වෙන් කරලා තිනවා. ඒ ඉර ඇඳලා එහා පැත්තේ තියෙන කට්ටිය තමයි තැන් වල එකතු වෙන්නේ. ඉතින් ඒක ජනතාව කවුරු එකතු වුණත් දන්නවා මුණුව ටික දැකපු ගමන් ඉතින් දන්නවා හා තමයි හම්බෙන්නේ. මට අවසන් වශයෙන් කැමති ඔබතුමාලාට චෝදනාවක් නැගනවා මේ මැතිවරණ අල්ලන්න නැහැ කියලා කියපු ජාතික ජනබලයේ රජය දැන් පළාත් සභාව නැති වෙන පරිදි සූදානමක් තියෙනවා. ඇත්තටම එහෙම සූදානමක් නෑ කිසිම සූදානමක් නෑ. නමුත් පළාත් සභාව මැතිවරණේ තියන්න කලින් සීමා මායිම් නිර්ණය කිරීමක් සමග තම යම්කිසි කාරණා කිහිපයක් ඉෂ්ට විය යුතුයි. ඒක පළාත් පාලන අමාත්‍යාංශය හරහා ඒ අදාළ අමාත්‍යාංශය හරහා ඒ කටයුතු යුසුව සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒවා ඉවරිච්ච ගමන් හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය තියන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නෑ. අපි ජනතාවත් එක්ක ඉන්න ව්‍යාපාරයක් හඳේ ඉන්න කට්ටිය නෙවෙයි, කාමරවල ඉන්න කට්ටිය නෙවෙයි. හැමදාම පුළුවන් වෙලාවට හැම වෙලාව හැකි වෙලාවක අපි ජනතාවත් එක්ක ඉන්න මේ ඉන්නේ ජනතාවත් එක්ක. ඒ නිසා අපිට කිසිම ජනතාව ඉදිරියට යෑමේ කිසිම බයක් නැහැ. මොකද අපි ජනතාවත් එක්ක ඉන්න ව්‍යාපාරයක් නිසා අපි චරිතවත්ව පෞද්ගලිකව ජනතාවත් එක්ක ගත කරන ජීවිත ගත කරන්නේ. ඒ නිසා අපිට පළාත් සභාව මැතිවරණ කියන්නේ එක සංශෝධනය කරන්න තියෙන්නේ. නැවත එක වකන්තියකින් ඒක කරන්න පුළුවන්ලු. නැවත පරණ තිබ්බ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න කියලා පාර්ලිමේන්තුව සම්මත කරගෙන ඉන්නවා. නෑ පරණ තිබ්බ ක්‍රමයට අකමැති නිසානේ දැන් සංශෝධනය කරන්න කියලා යෝජනා වුණේ. ඒක ආයේ පරණ තිබ්බ ක්‍රමයට යනවනේ. එතන ගැටලුවක් තියෙනවනේ. එතන ගැටලුවක් තියෙනවා. නමුත් ඔබතුමාලා මැතිවරණයට බය නිසා තමයි මේක කල් දාන්නේ කියලා. නෑ බය නැහැ. ඉතින් මැතිවරණට යනවා කියන්නේ ජනතාව ඉදිරියට යෑමක්නේ. ඉතින් මේ ඉන්නේ ජනතාව ඉදිරියේනේ. ඉතින් ජනතාව ඉදිරියට යන අපිට කිසිම බයක් නැහැ. එකම දේ තියෙන්නේ පෙට්ටියක් තියලා කතිර ගහන්න කියන එක විතරයි. ඔබතුමාලා ජයග්‍රහණය ඉස්තිරයි කියලා ඔබතුමා හිතන්නේ? අපි විශ්වාස කරනවා. අපි මේ ජනතාවත් එක්ක බද්ධ වෙච්ච ආණ්ඩුවක්. ජනතාවත්ගේ දීපු මැන්ඩේට් එක අපි ක්‍රියාත්මක කරන්නේ. ඒගොල්ලන් අභිලාෂ අපි ඉෂ්ට කරන්නේ. මුල් අවුරුද්ද තුල යම්කිසි මන්දගාමී ගතියක් ජනතාවට දැනුණා. ඒගොල්ලෝ දන්නවා ඉතින් පාලන තන්ත්‍රේ මාරු වෙච්ච ගමන් ආණ්ඩු බලය හැමුණු රාජ්‍ය බලය 100ක් ලැබුණේ නැහැ. නමුත් අපිට අභියෝග තිබ්බා. දිත්වා ආවා. දැන් මේ තව අභියෝගයක් ඇවිල්ලා තියෙන ඉරාන අරබිද. ඒ අභියෝගات එක්ක අපි ක්‍රමිකව ශීඝ්‍රතාවය වැඩි කරගෙන තියෙනවා. අපි දෙනවා ඉදිරි අවුරුදු කිහිපය තුලත් අපි ජනතාවට දීපු සෑම පොරොන්දුවක්ම ඉෂ්ට කරන්න අපිට හැකියාව තියෙනවා. පොහොට්ටුවේ කට්ටිය කියන්නේ පොහොට්ටුවේ ඡන්දදායකයෝ තමයි ඔබතුමාලාට ඡන්දය දුන්නේ කියලා. දැන් මේ පොහොට්ටුවේ ඡන්දයක නැවත පොහොට්ටුවට එනමින් ඉන්නවා කියලා. එහෙම එකක් වෙනවද? මෙහෙමයි. මිනිස්සු ඡන්දය දෙන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු තමයි ඡන්දය දෙන්නේ. ලංකාවේ අවුරුදු 18ට වැඩි ඒ කට්ටිය තමයි ඡන්දය දෙන්නේ. ඒතර ඒගොල්ලෝ දේශපාලනය කියවගෙන කාලෙන් කාලෙට රටට සේවයක් කරයි කියන අභිමතාවෙන් තමයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. රටට අහිණියක් වෙන්න කියලා ඡන්දේ කතිරයක් ගහන මිනිස්සු ලංකාවේ නැහැ. ඒවයි ඒ තේරුම් ගැනීමේ ගැටලුවක් තිබ්බා. රැවට්ටුවා. තේරුම් ගැනීමේ රැවට්ටුවා. ඒ රැවටීමට ලක් වෙලා ඊට ඒක නිවැරදි කරගෙන තමයි මේ වර ඡන්දය ප්‍රකාශ කරන්නේ. එතකොට පොහොට්ටුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද UMPද ද්‍රවිඩ පක්ෂද මුස්ලිම් කොංග්‍රස් පක්ෂද හැම එක්කෙනෙක්ම ඡන්ද අපිට ලැබුණා. ඒ ලැබුණේ ඒගොල්ලෝ රට ආයුතු තැන මොකක්ද කියන එක තීරණය කළා. ඉතින් මේ පාලන තන්ත්‍රය මේක අරන් යයි කියන බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි ඉෂ්ට කරමින් ඉන්නේ. මේ මිනිස්සු නැතුව වෙන කවුද ඡන්ද දෙන්නේ ලංකාවට? ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වයේ 70ක් කියලා ඔබ දැක්ක මාධ්‍ය 75ක් 75ක් කියලා 75යි 75ක් කියලා එලා තිබුණා මාධ්‍ය. ඔව්. එතකොට ඒ පිළිබඳව ඔබතුමාලාගේ පක්ෂයේ හැටියට සතුටුයි. ඔයගොල්ලෝ සතුටුයි. ඔය සතුටු නැද්ද? ඔය ප්‍රශ්න ඇහුවෙම hina වෙලානේ. නේද? ඔය ප්‍රශ්න ඇහුවෙම hina වෙලානේ. ඒක මාධ්‍යවේදීන් විදියට ඔයගොල්ලෝ සතුටුයි. ඔයගොල්ලෝ දන්නවා මේ ආණ්ඩුව අරන් යන විදිය. නමුත් කීයක් හරි හම්බ වෙන්නේ වෙන මාධ්‍යවලටත් මේවට දුන්නොත් විතරනේ මේවටත් මොන හරි දෙන්න බෑ නේද? කොහොම ඇති නේද? මේවටත් මොන හරි දෙන්න ඕනේ. වොයිස් කට් එකයි. ඒ හින්දා තමයි ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නේ අපි දන්නවා. ඉතින් ඔයගොල්ලෝ මාධ්‍යවේදීන් විදියට සියලු ජන ඔයගොල්ලෝ මාධ්‍යවේදීන් කියන්නේ මේ රටේ ඉන්න පුරවැසියන් කොටසක්. දේශපාලන මේ රටේ ඉන්න පුරවැසියන් කොටසක්. රාජනීති දානුත් එහෙම තමයි. අපි ඔක්කොම එකතු වෙලා මේ කොට දාන වැඩක් තියෙනවා.